එකතු කළ යුතු වෙන්නේ දැන් YouTube channel එකත් එක්ක. හැමදාමත් මම වෙනස් දේවල් කරන හින්දා අදත් අමුතුම දෙයක් තමයි කරන්න යන්නේ. අද අපි Prius touring car එක ගැන විස්තර ටිකක් ඔයගොල්ලන්ට කියනවා. හරි, අද අපි මේ කාර් එකේ short review එකක් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඒ short review එක කරන්න අපි අමුතුම place එකකට ඇවිල්ලා ඉන්නවා. හරි, එහෙනම් අපි දැන් ඒක බලමු. හරි, ඇත්තටම මේ කාර් එකේ ජෙන්ස් 4ක් තියෙනවා සහ මේ කාර් එකේ mass production එක උනේ 1997 දී. ඒ වගේම මේ කාර් එකට grades 3කුත් තියෙනවා. පළවෙනි grade එක L grade, දෙවෙනි grade එක S grade, තුන්වෙනි grade එක G grade. ඒ වගේම මේ කාර් වලට S touring සහ G touring කියලා කාර් දෙකක් හැදුවා. ඒ වගේම ඒ දෙක පදනම් කරගෙන LED එඩිෂන් එකකුත් හදුනා. මේ Prius කාර් වලින් හදන GSR කාර් එක ස්පෝර්ට් පැත්තට බර විදියට හදලා තියෙනවා. GSR කියන එකේ තේරුම තමයි ගාසෝ රේසින්. හරි, මේ කාර් එකේ ජෙනරේෂන්ස් 4ක් තියෙනවා. පළවෙනි ජෙන් එක 1997 ඉඳලා 2003 වෙනකම්. දෙවෙනි ජෙන් එක 2003 ඉඳලා 2011 වෙනකම්. තුන්වෙනි ජෙන් එක 2009 ඉඳලා 2015 වෙනකම්. හතරවෙනි ජෙන් එක 2016න් පස්සේ තමයි හැදුනේ. හරි, මේ කාර් එකේ ඩ්‍රැගින් කොයිෆිෂන්ට් එක 0.25 වෙනවා. ඇත්තටම ඩ්‍රැගින් කොයිෆිෂන්ට් එක කියන එකේ තේරුම සුළඟට ප්‍රතිවිරුද්ධ දිශාවට යන්න තියෙන හැකියාව. ඒ පැත්තෙන් ගියපුවම මේ කාර් එක හොඳ පැත්තක තියෙනවා. හරි, මේ කාර් එකේ බොඩි එකත් හදලා තියෙන්නේ ඩ්‍රැගින් කොයිෆිෂන්ට් එකට හරියන්න තමයි. හරි, දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ මේ කාර් එකේ බොඩිය ඩ්‍රැගින් කොයිෆිෂන්ට් එකට හැදිච්ච විදිහ. මේ කාර් එකේ දිග මිලිමීටර් 4660ක් වෙනවා. ඒ වගේම උස 1490 මිලිමීටර් වෙනවා. පළල 1780 මිලිමීටර් වෙනවා. වගේම මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 150ක් වෙනවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ තවත් ප්ලේස් එකකට. ඇත්තටම මේ ප්ලේස් එකේ නම කිව්වොත් මේ තමයි 18 වංගුවේ දී යනකොට හම්බෙන view point එක. ඇත්තටම මෙතන හරිම ලස්සන තැනක්. ඒ වගේම මෙතන ගොඩක් ඉඩ තියෙන හින්දා ඔයගොල්ලන්ට ඇවිල්ලා විනෝදලා යන්න පුළුවන්. ඔයාලට එන්න ඕන නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මැප් එක දාන්නම්. ඔයගොල්ලෝ ඒක බලාගෙන එන්න. හරි, දැන් අපි මේකේ experience එක කතා කරමු. හරි, අපි දැන් මේ headlight එකෙන් පටන් ගමු. හරි, ඔයගොල්ලන්ට මේ පේන්නේ Prius G touring car එකේ headlight එක. ඇත්තටම මේ headlight එක double scope projector light එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන්නේ
ටර්නින් ලයිට් එක සහ ෆොග් ලයිට් එක. ඒ වගේම ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙනවා මේ පුංචි රවුමක් වගේ එකක්. ඒක තමයි ඔටෝ පාකින් සෙන්සර්. හරි. ඔයගොල්ලන්ට මේ පේන්නේ බැජ් එක. ඒකේ පිටිපස්සේ තියෙනවා හයිබ්‍රිඩ් වලට විශේෂ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඔයාලට පේන ඇති මේක තමයි ඒ බෑග්ග්‍රවුන්ඩ්. හරි. ඔයගොල්ලන්ට මේ පේන්නේ හෙඩ්ලයිට් වර්ෂන් එක සහ ඔටෝ පෝල් එක. මේක මේ G20 කාර් එකට විශේෂ වෙච්ච ඔප්ෂන්ස් දෙකක්. මේවා ෆැබ්‍රික් ෆිටඩ් ඒවා. අපි හයි කරපේවා නෙමෙයි. මේ කාර් එකට තියෙනවා හයිබ්‍රිඩ් එනර්ජි ඩ්‍රයිව් කියන එන්ජින් ටයිප් එක. ඒ වගේම මේ කාර් එකේ එන්ජින් කැපැසිටි එක 1.8 cc වෙනවා. මේ කාර් එක හයිබ්‍රිඩ් කාර් එකක් නිසා එන්ජින් මිනිමම් මෝටරිනුයි දෙකෙන්ම යනවා. මේ මෝටරේ වැඩ කරන්න එතකොට බැටරි එකක් තියෙනවා. ඒකේ වෝල්ට් ගාන 201ක් වෙනවා. ඒ වගේම මේ හයිබ්‍රිඩ් බැටරි එක නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරි එකක්. ඇත්තටම කිව්වොත් මේ සීට් එකේ ඉඳගත්ත ගමන් ඕනම කෙනෙකුට දැනෙනවා මේක බකට් සීට් එකක් කියලා. ඒ වගේම මේ බකට් සීට් එක ඇන්ගල් එක වෙනස් කරගන්න, හයිට් එක වෙනස් කරගන්න සහ ඇඩ්ජස්ට්මන්ට්ස් ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඉස්සරහට පස්සට යවන්න ලිවර් එකක් තියෙනවා. එතකොට මේ ඩ්‍රයිවිං සීට් එකට විතරක් ලිවර්ස් 3ක් තියෙනවා. හරි. ඔයගොල්ලන්ට මේ පේන්නේ මේ කාර් එකේ තියෙන මල්ටි ෆන්ක්ෂන් ස්මාර්ට් ස්ටියරින් වීල් එක. හරි. ඔයගොල්ලන්ට මේ පේන්නේ ෂටර්ස් ලොක් කරන බටන් එක. ඒ වගේම මේ තමයි ඩෝස් ලොක් අන්ලොක් කරන එක සහ මේ ලොක් කරන එක. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන්නේ ෂටර්ස් කන්ට්‍රෝල් කරන බටන්ස් ටික. හරි. ඔයගොල්ලන්ට මේ පේන්නේ ඔටෝ පෝල් ස්විච් එක. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන්නේ හෙඩ්ලයිට් වෝෂර් බටන් එක. ඒ වගේම දැන් මේ පේන්නේ සයිඩ් මිරර් කන්ට්‍රෝල් යුනිට් එක. හරි. ඔයගොල්ලන්ට මේ පේන්නේ මේ කාර් එකේ ඩිස්ප්ලේ එක. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන්නේ AC කන්ට්‍රෝල් කරන යුනිට් එක. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන ස්විච් තුන තමයි මේක තමයි පවර් මෝඩ් එක. ඒ කියන්නේ මේක තනිකරම මෝටරෙන්ඩු එන්ජින් දෙකෙන්ම උපරිම වේගෙන් යන්න පුළුවන් මේක දාලා. ඒ වගේම එකෝ මෝඩ් එක. ඒ කියන්නේ මේ කාර් එක තෙල් මදි වුණාම පරිස්සම් කරගෙන යන එක තමයි මේක. ඒ වගේම මේ EV කියන්නේ ඉලෙක්ට්‍රිකල් වෙහිකල්. මේකෙන් යන්නේ මේක ස්විච් එක ඔබපුවාම යන්නේ තනිකරම බැටරි එකකින්. ඔයගොල්ලන්ට මේ පේන්නේ ගියර් බාර් එක. ඇත්තටම මේක ගියර් බාර් එකක් වගේ පේනත් මේක ජොයිස්ටික් එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන ස්විච් එක පාකින් ස්විච් එක. ඒකට තියෙන බටන් එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන්නේ ඩබල් සිග්නල් ස්විච් එක. හරි. ඔයගොල්ලන්ට මේ පේන බටන් එක ඔටෝ පාකින්. ඔන්න. අසිස්ට්を中止します. ඇත්තටම මේ ඔටෝ පාකින් ඔප්ෂන් එක ලංකාවට වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ මේ ඔටෝ පාකින් එක වැඩ කරවන්න තැන් නැහැ. හරි. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන්නේ සෙන්ටර් කන්සෝල් ඒරියා එක. ඔයගොල්ලන්ට මේ පේන්නේ බොටල් හෝල්ඩර් එකක්. මං එහෙම කිව්වේ තව බොටල් හෝල්ඩර් එකක් මෙන්න මේ සෙන්ටර් කන්සෝල් එකේ තියෙන හින්දා. ඔයගොල්ලන්ට මේ පේන්නේ තවත් බොටල් හෝල්ඩර් එකක්. ඔයගොල්ලන්ට මොන හරි තියාගන්න ඕන නම් මෙතන ප්ලේට් එකක් තියෙනවා. වගේම මේක අරපුවාම ඔයගොල්ලන්ට පේනවා 12 වෝල්ට් අවුට්පුට් එකක් සහ AUX පෝට් එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට මේක ආම්රෙස්ට් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන්නේ හුඩ් ලයිට් සිස්ටම් එක. ඒ හුඩ් ලයිට් සිස්ටම් එකේ මෙතන සන්ග්ලාස් හෝල්ඩර් එකක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන ලයිට් එක තමයි රෑ යද්දී මේ ගියර් බාර් එක පේන්නේ නැති හින්දා මෙන්න මේ ලයිට් එකෙන් රෑට එළිය වැටෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේන්නේ පුෂ් ලයිට්. සහ මේ පැත්තට එහෙම එකක් තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට මේකිනුත් මෙහෙම ඔන් කරගන්න පුළුවන්. ඒ වගේම මේ තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ මයික් එක, බ්ලූටූත් මයික් එක.
හරි දැන් අපි ඉන්නේ පිටිපස්සේ සීට් සෙට් එකේ. ඔයගොල්ලෝ පේනවා මේ පිටිපස්සේ සීට් සෙට් එකේ ගොඩක් ඉඩක් තියෙනවා. තුන් දෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. සහ මෙතන මේ මැද සීට් එකේ තියෙනවා බොටල් හෝල්ඩර් එකක් එක්ක ආම් රෙස්ට් එක. අපි ඒක අරන් බලමු. මේ තමයි බොටල් හෝල්ඩර් දෙක සහ මේ ඔයගොල්ලෝ මේ පේන්නේ ආම් රෙස්ට් එක. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පිටිපස්සේ තියෙන බූට් ඒරියා එක වැඩි කරගන්න ඕනේ නම් මේ සීට් පෝටබල් විදිහට හදලා තියෙනවා. අපි අරලා බලමු. මෙන්න මේ ස්විච් එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට හරින්න තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා බූට් ඒරියා එකේ ඉඩ ගොඩක් වැඩි වෙනවා. හරි දැන් අපි රියර් කම්පාර්ට්මන්ට් ඒරියා එකට ආවා. ඇත්තටම මේක බලමට පේනවා ගොඩක් ඉඩ තියෙනවා. ඇත්තටම මේකේ තව ඔප්ෂන්ස් ටිකක් තියෙනවා මේ රියර් කම්පාර්ට්මන්ට් ඒරියා එකේ. හරි ඔයගොල්ලන්ට මේ පේන්නේ තවත් මොන හරි වැඩි දේවල් තියෙනවා නම් ගබඩා කරගන්න පුළුවන් ස්ථාන. අපි ඒකත් අරලා බලමු. ඔයගොල්ලන්ට මෙතනත් ගොඩාක් ලොකු ඉඩක් බලා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට මේ පේන්නේ 12 වෝල්ට් බැටරි එක තියෙන ප්ලේස් එක. ඇත්තටම ඒක තියෙන්නේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ නෙමෙයි රියර් කම්පාර්ට්මන්ට් එකේ. හරි අද මම මේ විදිහට Prius G touring car එක රිවිව් කරා. මේ විදිහම තවත් වීඩියෝ බලන්න ඕනේ නම් මගේ The Model YouTube channel එක subscribe කරන්න. subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියන ගමන් අදට goodbye කියනවා. I'm not gonna lie to you kids, it's a fucking jungle out there. Keep your head on tight, unknown brain and mind me, baby, let's do it. Y'all see me flying, never drop down, smoking high, am I am not round. I'm